කොහොමද කට්ටිය හොඳින් ඉන්නවද? ඉතින් අපි අද ඔන්න ටිකක් එළියට ආවා. අපිට මාසෙට අවශ්‍ය කරන බඩු වලින් ටිකක් ගේන්න යන්න මේ ළඟ තියෙන සිටි එකට තමයි අපි යන්නේ. පොඩි නගරයක් මේක. ඉතින් අපි බස් එකක නැහ ඉඳලා බස් එකට නැග්ගා. බස් එකෙන් බැහැලත් අපි පොඩි දුරක් පයින් යන්න ඕනේ මේ ෂොප් තියෙන තැනට. ඉතින් මෙහි අර ලංකාවේ වගේ ප්‍රසිද්ධ ෂොප් කිහිපයක් තියෙන සුපර් මාකට් කිහිපයක්. එකකින් එකක් තමයි මිග්‍රෝස් කියන්නේ. අපි අද යන්නේ මිග්‍රෝස් එකට. ඉතින් මේ දවස්වල සමයක හින්දා පාර දෙපැත්තේ මල් පිපිලා එහෙම ලස්සනට බලා ගන්න පුළුවන්. අපි බස් එකෙන් බැහැලා ඉතින් මේ විදියට දිගටම ඉස්සරහට ගියා. ඉතින් එහෙම ටික දුරක් ඉස්සරහට යනකොට අපිට මිග්‍රෝස් එක හම්බ වුණා. අපි බලමු කඩේ ඇතුළට ගිහින් තියෙන්නේ කොහොමද මිල ගන්න අපිට ගන්න ඕන දේවල් මොනවද කියලා අපි බලමු. හරි ඉතින් අපි කඩේ ඇතුළට ආවා. ඉතින් මේක ගොඩාක් ලොකු සුපර් මාකට් එකක් නෙමෙයි. නමුත් අපට ඕන කරන හැම දෙයක්ම වගේ අපිට මෙතනින් ගන්න පුළුවන්. බඩු වල මිලත් ගොඩාක් ගණන් වැඩි නැහැ. ඉතින් මේ හැම එකම මිල දාලා තියෙනවා. ඔයාලට මේක සාමාන්‍යයෙන් රුපියල් වලින් කීයද කියලා හිතා ගන්න ඕන නම් මේ ගාන 7න් වගේ වැඩි කරොත් සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් රුපියල් කීයක් වෙනවද කියලා. මේ තියෙන හැම ප්‍රයිස් එකක්ම 7 7යි 10යි ඒ වගේ ප්‍රයිස් වලින් තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක රුපියල් 7න් වගේ වැඩි කරොත් ඔයාලට රුපියල් වලින් කීයක් වෙනවද කියලා මේක දල වශයෙන් හිතා ගන්න පුළුවන්. ඉතින් මේ හරි අපිට බලා ගන්න පුළුවන් සෝස් වර්ග, ඔයිල් වර්ග, ඒ වගේ දේවල්. පොල් තෙල් නම් මෙහි නැහැ. මෙහි තියෙන්නේ එළවලු තෙල්, සූර්යකාන්ත තෙල්, ඒ වගේ දේවල්. ඉතින් අපි බඩු ගන්න කලින් ෂොප් එකේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා මොනවද තියෙන්නේ කියලා, අපිට ඕන දේවල් කොහෙද තියෙන්නේ කියලා. මේ හරි අපිට බලා ගන්න පුළුවන් කුළු බඩු වර්ග, මිරිස් කුඩු, කහ කුඩු, ඔය හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු දැන් මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා නූල්ස්. මෙතන මේ පහේ පැක් එකක් තියෙන්නේ. මේක 59ක් වෙනවා. ඉතින් නූල්ස් ටිකක් ගන්නත් ඕනේ. තව මේ හරිය පැස්ටා වර්ග තියෙනවා. සෝස් එකක් ගන්නත් ඕනේ. මෙතන තියෙනවා නෙස්කැෆේ. නෙස්කැෆේ අපි ඉස්සරහින් ගමු. ඉස්සරහත් නෙස්කැෆේ වගේක් තිබ්බා. මේ පැත්තරාම අපිට බලා ගන්න පුළුවන් බීම වර්ග. මෙහි බීම වර්ගත් ගොඩක් ගණන් අඩුයි. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ඔය 6 බෝතල් 6ක් පැකට් 6ක් වගේ තමයි පැක් එකක තියෙන්නේ. ඔය පැක් එක සාමාන්‍යයෙන් ලීර 60ක්, ලීර 50ක්, 70ක් ඒ වගේ ගණක් තමයි වෙන්නේ. බීම වර්ග ගොඩක් ගණන් අඩුයි. අපිට අනිත් පැත්තරාම බලා ගන්න පුළුවන් ෂැම්පූ වර්ග, කන්ඩිෂන්, රෙදි සෝදන, සබන් කුඩු, සබන් ඒ වගේ දේවල් තියෙනවා මේ පැත්තේ. මෙතන තියෙනවා සබන් පැක් එකක්. සබන් ටිකක් ගන්නත් ඕනේ. 174 175 ඒ වගේ ගණන් වලට තමයි තියෙන්නේ. මේ සබන් පැක් එකකත් මේකේ සබන් කැට 5ක් මං හිතනවා 5ක් තියෙනවා.
ඉතින් අපි මේ පැත්තට ආවහම බලාගන්න පුළුවන් වෙන්නේ අපට රස කැවිලි, චොක්ලට්, කේක් වර්ග ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා මේ පැත්තේ. ඒ වගේ ටිකකුත් යන්න ඕනේ. අපි දැන් අපට ඕන කරන බඩු වලින් සෑහෙන ප්‍රමාණයක් ගත්තා. මේ පැත්තනොත් බඩු ටිකක් ගන්න තියෙනවා. ඒ ටිකත් අපි අරගෙන ඉස්සරහට යමු. මෙතනත් බීම වර්ග තියෙනවා. බීම ටිකක් ගමු. මෙතන තියෙන Nescafe 105යි. ඒක ඇතුලේ පැකට් තියෙනවා 10ක්. ඊට අමතරව අපිට පොඩි පැක් ගන්නත් පුළුවන්. අපි එතන Nescafe ටිකකුත් ජම්මු. හරි දැන් ගන්න තියෙන අපිට මේ චොක්ලට් ටික. ඉතින් මේ වගේ අපි ගන්න ගොඩක් නිවාඩු දවස් වලට ගෙදරින් වෙලාවට ඉතින් කන්න තමයි. ඒ වගේ නුත් ටිකක් ගම්මු. ඔය හැම එකම යටින් දාලා තියෙන්නේ එකක මිල. ඒ කියන්නේ මේක ලීර 8ක් වෙනවා. ලීර 12යි, ලීර 9යි ඒ වගේ ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් ඒක ලොකු මුදලක් නෙමෙයි. තුර්කියේ ලීර 8ක් කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම පොඩි මුදලක්. හරි ඉතින් අපි අපට ඕන කරන බඩු ටික ඉක්මනට ගත්තා. මොකද අපි අද දැන් හවස ආයෙ වැඩට යන්න ඕනේ. ඉතින් බඩු වලින් අපි ටිකයි ගත්තේ. මොකද මේ මාසෙටම ඕන කරන බඩු ටික නෙමෙයි. බඩු වලින් ටිකක් තමයි ගත්තේ. ඉතින් ඔය විදිහට බඩු ටිකක් තරම් අපි ආවා. දැන් ආයෙ බස් එකක් එනකන් ඉන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා ඉතින් තව කෙනෙක්ට බලලා ෂෙයා කරන්න. තවත් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.